අද අපි කතා කරන්න යන්නේ මොකක් ගැනද? ආදරේ ගැන. අ, කියන්න බලන්න ආදරේ කියන දේ කොහොමද? එහෙම නැත්නම් ප්‍රේමය කියන එක කොහොමද ඔයාලට ඔයාලගේ ජීවිතේට ලැබිලා තියෙන්නේ? එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ? තිලන්ගෙන් පටන් ගමු බලන්න. මට ඉතිං ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා ආදරය ගැන. හොඳ ඉතින් ආදරය ගැන් ලස්සන දෙයක් එක රිලේෂන්ශිප් එක විදිහයි. මට ඉතිං ආදරය කියන්න ඉතිං හොඳ දෙයක් කියලා තමයි දැනට කියන්න තියෙන්නේ. පසින්දුට මොනවද තියෙන අත්දැකීම් ආදරය ගැන? ඔයා මොනවද හිතන්නේ ගැන? ආදරය ගැන මට එක විදිහ අත්දැකීම් තියෙනවා. මොකද එක විදිහ අයත් එක්ක ඉතින් එක සම්බන්ධතා තිබිලා තියෙනවානේ. ඒ කියන්නේ හුඟක් සම්බන්ධතා තිබිලා තියෙනවා. හුඟක් සම්බන්ධතා තිබිලා තියෙනවා කිව්වොත් වැරදි. සම්බන්ධතා කිහිපයක් තිබිලා තියෙනවා. හැබැයි මේ තිබිලා තියෙන සම්බන්ධතා කිහිපෙම එක විදිහේ චරිත එක්ක. ඒකයි මම කිව්වේ එක විදිහේ සම්බන්ධතා තිබිලා තියෙනවා. ඒ ඔක්කොම එකට ගත්තාම ඉතින් ආදරය කියන්නේ ඇත්තටම කියනවා සුන්දර දෙයක්. කීපයක් කියන්නේ 10ක් වගේ? නෑ. එච්චර ගාණක් නම් නැහැ. ඊට වැඩි ටිකක් අඩු ප්‍රමාණයක්. නමුත් ඉතින් ඒ කාලය කියන්නේ ඉතින් සුන්දරයි. ඉතින් හර්ෂි ගැන කොහොමද? ඔයා මොකක්ද ආදරය ගැන හිතන්නේ? මම හිතන්නේ ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. ඒ ආදරය කියන එක සුන්දර වුණාට ඕකේ හොඳ නරක ප්‍රතිඵල ලැබෙන්නේ අපි කොහොමද මේ ආදරය කියන දේ කාරණාවේදී අපි අනිත් කෙනත් එක්ක මේ සම්බන්ධතාවය ගොඩනගා ගන්න සහ අපි ඒ කෙරෙහි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක මත තමයි. ඉතින් ඒක අවබෝධයෙන් යන්න ඕන ගමනක්. ඒක අකුරු හතරක සරල දෙයක් සුන්දර දෙයක් වුණාට එතන ඊට වැඩිය ලොකු ගැඹුරු දෙයක් තියෙනවා මම හිතන විදියට. ආදරය කියන දේ රඳා පවතින ආදරය කියන දේ විතරක්ම මදි. එතන විශ්වාසය, අවබෝධය, අනිත් කෙනාගේ අපි මොකක්ද කියන්නේ පර්සනල් ස්පේස් එක තේරුම් ගැනීම, අනිත් කෙනාගේ නිදහසට ඉඩ දීම වගේ කාරණා ගොඩකුත් තියෙනවා. ඉතින් ඒ වගේ සංකීර්ණ දෙයක් තමයි ආදරය කියන්නේ මම දකින විදිහට. හරි හර්ෂි. ඉතින් ඇත්තටම හර්ෂී විවාහකයි. ඉතින් එයාගේ ආදරේ අත්දැකීම් ඔන්න ඔය වගේ. අපි පොඩ්ඩක් කතා කරමුද පළවෙනි ආදරය ගැන හැමෝගෙම. මොකද හිතන්නේ? ඔව් පළවෙනි ආදරේ. ඒක ටිකක් අතීතයට දිව යනවා. නමුත් ඒක ඉතින් ඇත්තටම කියනම් සුන්දරයි. මම අවුරුදු 5ක වගේ කාලයක් ඉතින් පළවෙනි ආදරේ වින්දා. නමුත් ඉතින් අන්ෆෝර්චුනේට්ලි ඉතින් ඒක එක්තරා සිද්ධියක් නිසා ඉතින් ඒක මගහැරලා ගියා. ලස්සනයිද ගෑල්ලම? ලස්සන හන්දනේ ඉතින් ගැල්ලමත් එක හිටිය ඇත්තටම කියනවා නම් ඉතින් ඒක එහෙම තමා. සාමාන්‍ය ඔය කේන්දර කියලා දෙයක් තියෙනව නේද? ඕක තමයි හෙනේ. අන්තිමට කේන්දර තමයි හෙනේට හිටින්නේ. ඔයා මොකද හිතන්නේ තිලන්? මගේ පළවෙනි ආදරය ගොඩක් කල් තිබ්බ ආදරයක්. මං හිතන්නේ මගේ ආදර කතාවල වැඩිම කාලයක් තිබ්බ ආදරය තමයි මේක. අවුරුදු 7ක් විතර තිබ්බා. හරි ලස්සන ගෑල් ළමෙක්, හොඳ ගෑල් ළමෙක්. ඇත්තටම කියන්න තරම් එහෙම කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නෑ. ඉතින් ඒ දවස්වල මං ඔය හිතපු විදිය ඒ වගේ දේවල් එක්ක වුණ ප්‍රශ්න හින්දා නැති වුණ ආදරයක්. හැබැයි ගෑල් ළමයා නම් ඇත්තටම හොඳයි. ගොඩක් හොඳ ගෑල් ළමෙක්. මං හිතන්නේ මට හම්බ වෙලා තියෙන හොඳම ගෑල් ළමෙක්. ඉතින් හැබැයි ඉතින් ඒ දවස්වල මගේ එක හැසිරීමේ ප්‍රශ්න පළවෙනි ආදරේනේ. ඉතින් ඒ කාලේ ඉතින් අපිටත් හරියට දේවල් තේරෙන්නේ නෑ. ඉතින් ඉරිසියා එනවා, කේන්ති යනවා, දන්නේ නැද්ද ඉතින්. දැන් ඉතින් තේරෙනවා. නමුත් ඉතින් එතකොට ඉතින් දැන් ඒවා ගොඩක් පරක්කු වැඩි. හැබැයි ඉතින් ඇත්තටම මට හිටිය පළවෙනි ගෑල් ළමයා ඇත්තටම ගොඩක් හොඳ ගෑල් ළමයි. ඒ මේ අනිත් ගෑල් ළමයිත් ඇත්තටම හොඳයි. මං කියන්නේ පළවෙනි කෙනා කොහොමද විශේෂයි අනිවාර්යයෙන්ම. මටත් ඇඩ් කරන්න තියෙනවා තව මට කියන්න බැරි වෙච්ච කෑල්ලක්. ඇත්තටම මට සෙට් වෙච්ච පළවෙනි ගෑල් ළමයාත් ඇත්තටම හොඳ ගෑල් ළමයි. පට්ට අවංකයි. මට ඇත්තටම ඊට පස්සේ සෙට් වෙච්ච ගෑල් ළමයි එක්ක සංසන්දනය කරනකොට මට හම්බ වෙච්ච අවංකම් පුද්ගලයා කිව්වොත් වඩාත් නිවැරදි. ඉතින් ඇත්තටම අඩුපාඩු තියෙනවා. ගොඩක් වෙලාවට මගේ අඩුපාඩු නිසා තමයි ඒක ඇත්තටම බ්‍රේක් අප් වුනේ. ඊට පස්සේ ඔය කේන්දර ගැටලු වලට ගියේ. නමුත් ඉතින් ඇත්තටම ඔය කේන්දර කියන ඒවා ඉස්සර කරගන්න නැතුව ආදරය කියන එක විවාහයකින් ඉවර කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ අපි දෙන්නටම ඇග්‍රි වෙන්න පුළුවන් පළවෙනි සම්බන්ධතාවයේ අපි දෙන්න කියන්නේ අපි වෙන වෙනම ගත්තොත් ඔයාගේ ප්‍රශ්න නිසා ඔයාට නැති වුණා මගේ ප්‍රශ්න නිසා මට නැති වුණා. හැබැයි අනිවාර්යයෙන් හොඳ ගෑල් ළමයි. ඔව් ගෑල් ළමයි හොඳයි. එතකොට අපේ හර්ෂිගේ පළවෙනි ආදරය කොහොමද? හැමෝටම පළවෙනි ආදරය
ගොඩක් වෙලාවට අත්දැකීමක් විතරයි. බොහොම කලාතුරකින් කෙනෙක් තමයි මං හිතන්නේ විවාහය කියන තැනට යන්නේ. මොකද ගොඩක් වෙලාවට පළවෙනි ආදරය කියන එක බොහෝ දුරට ගත්තොත් ඒක එක්ක පාසල් ආදරයක්. එහෙම නැත්නම් අපි නව යෞවනයේදී ඇති වෙන එකක්නේ. අවබෝධතාවය නෙමෙයි එතන තියෙන්නේ. අනිකා කෙරෙහි තියෙන ආකර්ෂණය. ඉතින් මටත් ඒක පොදුයි. ඉතින් ඒක විවාහයකින් කෙලවර වුණේ නැහැ. ඒක ඉතින් ඒ නව යෞවනයේදීම අවසන් වෙච්ච එකක්. නමුත් ඉතින් අත්දැකීම තියෙනවා. එතන අපි ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා එතනින්. බොහොම ගැඹුරු පාඩමක් ඉගෙන ගත්තා. ඉතින් ඒ දේවල් එක්ක ජීවිතේ ඒ ඉගෙන ගත්ත පාඩම යහපත් විදියට මම මගේ ජීවිතය හැඩගස්ව ගන්න පාවිච්චි කරා. ඉතින් අත්දැකීම් තමයි ඒක. මට පොඩි දෙයක් අහන්න තියෙනවා මේ හර්ෂිගෙන් කියවුන දෙයක් නිසා. දැන් හර්ෂ කියනවනේ අර නව යෞවනයේ කියන්නේ පොඩි කාලේදී වගේ ඇතිවෙන්නේ ආකර්ෂණයක් කියලා. දැන් අපි කොහොමද මේ ආකර්ෂණයයි ආදරයයි වෙන් කරලා අඳුරගන්නේ? කොහොමද දැන් අපි පසින්දු මොකද කොහොමද අඳුරගන්නේ? වට ක්‍රමයක් තියෙනවද? මෙහෙමයි. ඇත්තටම කිව්වොත් මුලින්ම අපිට ඇති වෙන්නේ ආකර්ෂණයක් තමයි. මොකද පෙනුමට ඇති වෙන ආකර්ෂණයෙන් මුලින්ම යන්නේ. උදාහරණයකට කිව්වොත් අන්න පට්ට කෑල්ලක් යනවා කියලානේ අපි කියන්නේ. මුලින්ම ඇති වෙන්නේ ආකර්ෂණය. ඊට පස්සේ තමයි එයා එක්ක කතා බහ කරන්නේ. කතා බහ කරනකොට තමයි මෙයා චරිතවත්. ඒ කියන්නේ මෙයාගේ ඇත්තටම හොඳ පර්සනැලිටි එකක් තියෙනවා කියලා දෙවනියට තමයි එන්නේ. ඊට පස්සේ ටික කාලයක් රිලේෂන්ෂිප් එකේ යනකොට තමයි ගෑන් ළමයාගේ හෝ පිරිමි ළමයාගේ ඇත්ත තත්ත්වය එළියට එන්නේ. අන්න ඒ පළවෙනි දවසේයි අන්තිම දවසේයි එකම කැරක්ටර් එකක් තියෙනවා නම් අන්න ඒක සාර්ථක ආදරයක්. මම එකෙන් අදහස් කළේ අර කාල් ගත වෙනකොටත් එකම විදිහේ පුද්ගලයා නම් ඒ කියන්නේ පළවෙනි දවසේ පෙන්නුවේ නිවැරදි පුද්ගලයා අන්තිම දවසේ වෙනකොට ඉන්න පුද්ගලයාත් එකම පුද්ගලයා නම් අන්නේ ආදරේ හරි සාර්ථකයි. දැන් මට මගේ අත්දැකීම ගත්තොත් එහෙම ඇත්තට මේ ගෑන් ළමයා එන්න පොඩ අර තමන්ගේ ඇත්ත සතා එළියට ආවා. ඉතින් ඇත්තටම මම ඒ සතා ප්‍රතික්ෂේප කළේ නැහැ. නමුත් අර මම බලාපොරොත්තු වෙච්ච විදිහ කෙනෙක් නෙමෙයිනේ. දැන් කල්ගත වෙනකොට පුද්ගලයා වෙනස් වෙනවා කියන්නේ. ඉතින් අන්න ඒ අඩුපාඩුව තිබ්බා. ඇත්තටම කිව්වොත්. මට නම් ඉතින් ඇත්තටම අදටත් ඕකට ලොකුවට හරි උත්තරයක් දෙන්න අමාරුයි. කියන්නේ ආදරය, ආකර්ෂණය. මටත් හැබැයි පසින්දු කියපු දෙයට ඇග්‍රි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම ආකර්ෂණයක් තමයි අනිවාර්යෙන්ම ඇති වෙන්නේ. මම හිතන්නේ එකපාරටම කෙනෙක්ව දැක්ක ගමන් ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා. මට හිතෙන්නේ අපි පෙනුම හෝ මොනා හරි යාගේ තියෙන යම්කිසි දෙයක් නිසා අපි ආකර්ෂණය වෙනවා. ඊට පස්සේ අපි එයත් එක්ක කාලයක් ඉන්නකොට එතකොට තමයි මට හිතෙන්නේ ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා. නමුත් මට අදටත් ආදරය කියන්නේ හරිම කම්ප්ලිකේටඩ් දෙයක් විදිහට තමයි දැනෙන්නේ. හර්ෂි මොකද හිතන්නේ? ඔයාලා දෙන්නම කියපු කාරණාව හරි. ආදරය කියන එක ඉස්සෙල්ලාම ඇති වෙන්නේ ඇත්තටම ඒක පෙනුමම විතරක් නෙමෙයි. සමහරක් විට ඒක අර හැමෝම ඒ කියන්නේ නලු නිලියෝ වගේ ලස්සන කැරක්ටර්ස් නෙමෙයිනේ අපිට දැක්ක ගමන් හිත ඇදිලානේ. හැබැයි මොනවා හරි අපේ වයිබ් එකට මැච් වෙන දෙයක් නිසා යා කතා කරන විදිය වෙන්න පුළුවන්, හැසිරෙන විදිය වෙන්න පුළුවන්, යා අඳින පළඳින විදිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාගේ පර්සනැලිටි එක වෙන්න පුළුවන්. ඔව් ඒ වගේ අර මිනිස්සුත් එක්ක ඉන්න හැසිරීලා ඉන්න අර යාගේ සැහැල්ලු බව වෙන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් නිසා අපිට ආකර්ෂණයක් ඇති වෙනවා. ඒක හරි. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. හැබැයි මේ ආකර්ෂණය ඇති වුණාට පස්සේ අපි කෙනත් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තට පස්සේ ඒ කෙනාගේ අර ඇත්තම ගතිගුණ එළියට ආවට පස්සේ අපි ඒ කෙනාව දරා ගන්නවා නම් අපිට ඒක ඇක්සෙප්ට් කරලා ඉන්න පුළුවන් නම් අන්න එතනදී තමයි අර රියල් බොන්ඩ් එක ඇති වෙන්නේ. එයාගේ අඩුපාඩු දකින්න තැනදී තමයි ඒ රියල් බොන්ඩ් එක ඇති වෙන්නේ. මොකද ඒක අපිට ඇක්සෙප්ටඩ් නම් අපිට ඒක දරා ගන්න පුළුවන් නම් එයාගේ අඩුපාඩු දැක දැකත් අපිට එයත් එක්ක එකට යන්න පුළුවන් නම් එතන තමයි ආදරය කියන එක මම දකින්නේ. එතකොට අපි මෙහෙම දෙයක් ඇහුවොත් පසිදු ඔයාට ඔයාගේ පළවෙනි ආදරයට මොන හරි පණිවිඩයක් දෙන්න තියෙනවද? අදටත් මෙහෙමයි. පළවෙනි ආදරය ඇත්තටම කිව්වොත් දැන් ඉතින් විවාහකයිනේ යා. ඒක නිසා ඉතින් ඇත්තටම පණිවිඩ දීමෙන් වැළකී සිටිනවා මම. මොකද සමහරක් විට එයා මේක දකින්න වෙන්නත් පුළුවන්. දකි කියලා අදහස් කරන්නත් පුළුවන්. ඒක නිසා ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින එක හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඔව් අනිවාර්යෙන්. ප්‍රශ්න ඇති කරන්න හොඳ නෑ අපි. නේද? අතීතය වර්තමානයට ගේන්න අවශ්‍ය නෑ. තිලන් මොකද හිතන්නේ? ඔව් ඒක ඇත්ත. නමුත් මම අදහස් කරේ නිකන් වාට ඒ දවස්වල මොන හරි කියන්න බැරි වුණ දෙයක් අපි හිතමු සමහරලාට වෙච්ච දෙයකට සොරි කියන්න වගේ දෙයක් එහෙම දෙයක් මම අදහස් කරේ නැතුව වෙන මොකුත් නෙවෙයි.
ඔව් නමුත්- නෑ මෙහෙමනේ දැන් අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් දැන් සාමාන්‍යයෙන් ටික කාලයකට කලින් දැන් බ්‍රේකප් එක වෙලත් ටික කාලයක් වෙනවා දැන් එයාට මං හිතන්නේ අවුරුදු 2ක නැත්නම් 3ක ළමයෙකුත් ඉන්නවා එතකොට එයාට මම කියන සොරි එකෙන් ඇත්තටම වැඩක් වැඩක් නෑ දැන්. නැහැනේ ඔව්. කිසිම ප්‍රයෝජනයක් නැහැ හැබැයි මම අහලා තියෙනවා ගෑන් ළමයි ඕවා හිතේ තියන් ඉන්නවා කියලා මම දන්නේ නැහැ හසි එහෙමද කියලා ගොඩක් කල් ඒ කියන්නේ ප්‍රේමී ළමයි වගේ නෙමෙයිලු ගෑන් ළමයට සාමාන්‍යයෙන් ගොඩාක් පරණ දේවල් වුණත් ඒ කියන්නේ පළවෙනි සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් යාළුවෙක්ගෙන් වෙච්ච දෙයක් වෙන්න පුළුවන් ඒවා ගොඩාක් කල් හිතේ තියෙනවා කියලා නම් කතාවක් තියෙනවා මම ඇත්ත නැත්ත දන්නේ නැහැ හැබැයි මෙහෙමයි එහෙම හිතේ තිබ්බත් ඇත්තටම දැන් එයා වෙනම ලස්සන ජීවිතයක් ගත කරනවානේ අපි යාගේ මතකය අවුස්සලා ඒ වගේ සංකුලතා ඇති කරන එක හොඳ නැහැයි කියලායි මම හිතන්නේ. හරිද මොකද හරියට හිතන්නේ? හරි. ඔව්. මේ තිලන් කියපු කාරණාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඔව් ගෑන් ළමයි සාමාන්‍යයෙන් මතක තියාගෙන ඉන්නවා. හොඳට මතකයි. දැන් බලන්න ඕනම තැනක මේ අපි ඔය සෝෂල් මීඩියා වල උනත් දකින්නෝනේ මීම්ස් පවා හැදිලා තියෙනවා වයිෆ්ගේ බර්ත්ඩේ එක මතක නෑ හස්බන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට මතක නෑ ඇනිවර්සරි එක ඒ වගේ දේවල් මොකද ඒ වගේ පුංචි පුංචි ඩීටේල්ස් ඔක්කොම මතක තියාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් ගෑන් ළමයා තමයි මොකද යාලා මේ පොඩි පොඩි ඩීටේල්ස් වලට සම්බන්ධතාවයකදී ලොකු වටිනාකමක් දෙනවා අර කතාවට කියනවනේ ගෑනු ළමයින්ට ආදරේ කියන්නේ ජීවිතේම හැබැයි පිරිමි ළමයින්ට කියන්නේ කොටසක් කියලා මං කියන්නේ මේක හැමෝටම එකම විදිහට බලපානවා කියලා. නමුත් පොදුවේ තියෙන මතය ඒක තමයි. සහ රියැලිටි එකත් බොහෝ දුරට ඒකට සමානයි. ගොඩක් ඔව් අයට. මම අහලා තියෙනවා එක චිත්‍රපටයකට තිබ්බ නේද Love is not a heart of life it is a part of life කියලා. ඔව්. ඉතින් ඒක නිසා ඉතින් මතකය කියන එක අමතක වෙන්නේ නැහැ. ඉතින් ඔය කවුරුණත් කරන්නේ ඒ අතීතය කියන එක අතීතයේම තියෙන්න ඇරලා ඒගොල්ලෝ වර්තමානයේ ජීවත් වෙනවා සහ තමන්ගේ අනාගතය ලස්සන කරගන්න මේ ප්ලෑන් කරනවා. මොකද අතීතය කියන්නේ අර කතාවට කියනවනේ ඉඳලා හිටලා ගිහින් එන්න සුදුසු තැනක් මිසක් නැවතිලා සිටිය යුතු තැනක් නෙමෙයි කියලා. හරියට හරි. හරියට හරි අනිවාර්ය මේක නම් මං 100% ඇග්‍රි වෙන දෙයක් ආයිත් දවසක අපි එන්නම් ආදර කතා අරගෙන ඔයාලට අහන් ඉන්න. ඔයාලගේ පළවෙනි ආදර සම්බන්ධයේ කොහොමද කෙලවුරුනේ? දාන්න අපිට කමෙන්ට් එකක්. ගිහින් එන්නම්. බයි. බයි.